ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් අදත් මගේ ස්ටාර් වයිබ් ජ්‍යොතිෂ නාලිකාවට ඔයාලා හැමදෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් 2026 ජූලි 27 වෙනිදා ඉඳලා 2026 දෙසැම්බර් 11 දක්වා මිථුන ලග්න ඔයාගේ ශනි ග්‍රහයා මීන රාශියේ ඒ කියන්නේ 10 වන භාවයේ වක්‍ර ගමනක යෙදෙනවා. ඉතින් මේ ශනි ග්‍රහයාගේ බලපෑම මත ඔයාට මේ කාල සීමාව තුල අත්විඳින ලැබෙන සුබ සහ අසුබ ප්‍රතිඵල ඉතාම කෙටියෙන් තමයි අරගෙන ආවේ. ඉතින් මේකෙන් ඔයාට ගත හැකි යමක් තියෙනවා නම් ඒ දේ අරගෙන සාර්ථක වෙන්න කියලා ආරාධනා කරනවා. දැන් අපි බලමු ශනි ග්‍රහයාගේ වක්‍ර ගමන තුල මිථුන ලග්න හිමි ඔබට අත්විඳින්නට ලැබෙන අසුබ ප්‍රතිඵල මොනවද කියලා. ඔබගේ 10 වන භාවයේ ශනි වක්‍ර වීම නිසා රැකියාවේ ස්ථාවර භාවයට යම් යම් බාධා මතුවෙන්නට පුළුවන්. උසස් වීම ප්‍රමාද වීම, සේවා ස්ථානයේදී අනවශ්‍ය පීඩනයේ වැඩිවීම සහ බලාපොරොත්තු නොවූ ස්ථාන මාරු වීම ලැබීමට ඉඩකඩ පවතිනවා. 4 වන භාවයට ශනිගේ බලපෑම මත නිවසේ සාමයට බාධා ඇතිවීමට පුළුවන්. පවුලේ අය සමග මතගැටුම් මෙන්ම මව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත්. විවාහ ජීවිතයේ හෝ හවුල්කාරී ව්‍යාපාරවල අනවශ්‍ය වැරදි වැටහීම්, අසමගිතාවයන් සහ එකඟතා බිඳවැටීම් සිදු වෙන්නට පුළුවන්. ඔබගේ 12 වන භාවයට ශනිගේ බලපෑම මත ගමන් බිමන් වෙනුවෙන් හෝ අනපේක්ෂිත කටයුතු වෙනුවෙන් වියදම් ඉහළ යන්නට පුළුවන්. රැකියාවේ පීඩනය නිසා මනසට දැනෙන වෙහෙස සහ නිින්ද යාමේ ගැටලු මතුවීමටත් පුළුවන්. ඔබට පැවරෙන වෘත්තීමය වගකීම් ප්‍රමාණය එකවර වැඩිවීම නිසා ඒවා නිසි පරිදි ඉටු කිරීමට ඔබට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වෙනවා. දැන් අපි බලමු මෙම ග්‍රහ ගමන තුල ඔබට ඇතිවන සුබ ප්‍රතිඵල මොනවද කියලා. රැකියාවේ මතුවන අභියෝග හමුවේ නොසැලී කටයුතු කිරීමෙන් ඔබේ වෘත්තීය දක්ෂතාව සහ සේවා ස්ථානයේ ඔබේ වටිනාකම තවත් වැඩි කර ගැනීමට මේක හොඳ අවස්ථාවක්. හදිසි ප්‍රතිඵල බලාපොරොත්තු නොවි සැලසුම් සහගතව සහ විනයගරුකව කරන දිගුකාලීන රැකියාව හෝ ව්‍යාපාරික ව්‍යාපෘති සඳහා ශනිකෙන් අනිපේක්ෂිත බලයක් ඔබට ලැබෙනවා. 4 වන භාවයට ශනිගේ බලපෑම මත නිවසක් මිලදී ගැනීම, අලුත් වැඩියා කිරීම හෝ ඉඩකඩම් පිළිබඳව දිගුකාලීන බලාපොරොත්තු යම් ප්‍රමාදයකින් පසුව සාර්ථක කැරගැනීමට මඟ පෑදෙනවා. ඒ වගේම ඔබගේ 12 වන භාවයේ මත වැටෙන ශනිගේ දෘෂ්ටිය හේතුවෙන් විදේශ රැකියා, විදේශගත වීමේ බලාපොරොත්තු හෝ විදේශ ආයතන සමග කරන ව්‍යාපාරික කටයුතු ක්‍රමයෙන් ක්‍රියාත්මක කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුල මිථුන ලග්න ඔබ රැකියා ස්ථානයේදී මෙන්ම පෞල් ජීවිතයේදීත් අතිශයින් ඉවසීමෙන් සහ නම්‍යශීලීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. අනවශ්‍ය වාද විවාද වලින් වැළකීම, වගකීම් නිසි පරිදි ඉටු කිරීම මෙන්ම බෝධි පූජා පැවැත්වීම, ශනි මන්ත්‍ර ජප කිරීම මගින් මෙම කාලයේ සිදුවන අපල තත්ත්වයන් මගහරවා ගැනීමට ඔබට පුළුවන්. ඉතින් මේ පලාපල ඔබට ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඉදිරියටත් මෙවැනි වටිනා ජ්‍යොතිෂ වැඩසටහන් නැරඹීමට කැමති නම් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.